ඔබේ ආදරණීය බල්ලා හිටි හැටියේම කෑම කන එක නතර කළාද? වෙනදා වගේ දඟලන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්නවද? එහෙනම් ඒකට හේතුව කිනිතුල්ලන්ගෙන් බෝ වෙන මාරාන්තික කිනිතුල් උණ වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මේ රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගන්නේ කොහොමද සහ ඔබේ සුනඛයාව බේරගන්නේ කොහොමද කියන එක ගැනයි. බොහෝ දෙනෙක් හිතන්නේ කිනිතුල්ලෝ ඉන්නේ ලේ බොන්න විතරයි කියලා. ඒත් ඇත්තම ප්‍රශ්නේ ඒක නෙවෙයි. කිනිතුල්ලෙක් සුනකයෙක්ව හපන කොටපද උන්ගේ කෙල හරහා එහර්ලිචිය හෝ බබේසිය වැනි පරපෝෂිතයන් බල්ලාගේ රුධිරයට ඇතුළු වෙනවා. මේකෙන් වෙන්නේ සුනකයාගේ රුධිර සෛල විනාශ වීමයි. මේ ලක්ෂණ ගැන හොඳ අවධානයෙන් ගෙනගෙන දෙන කිසිම දෙයක් කාන්නේ නැතිව ඉන්නවනම්, ශරීරය අල්ලලා බැලුවොත් සාමාන්‍යයට වඩා රස්නයක් දැනෙනවා නම්, වෙනදා වගේ සෙල්ලම් කරන්නේ නැතිව නිදි කිරා වැටෙනවා නම්, විදුරු මස් සහ ඇස් යට රතු පාට වෙනුවට සුදු හෝ ලා රෝස පාට වෙලා නම්, නාසයෙන් ලේ ඒම හෝ හම යට රතු ලප ඇති වෙලා නම් ඔබේ සුනකයාට මේ ලක්ෂණ තියෙනවා නම් ගෙදර වෙදකම් කර ඉන්න එපා. වහාම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න. රුධිර පරීක්ෂණයක් මගින් රෝගය තහවුරු කරලා නියමිත ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් සතාව බේරගන්න පුළුවන්. මීට අමතරව රෝගය වළක්වන්න මේ දේවල් කරන්න. සතියකට සැරයක්වත් සිරුරේ කිනිතුල්ලන් ඉන්නවද කියලා පරීක්ෂා කරන්න. පශු වෛද්‍ය උපදෙස් මත ස්පොට් ඔන් හෝ ටික් කොලර්ස් පාවිච්චි කරන්න. සතා ඉන්න කූඩුව සහ මිදුල පිරිසිදුව තබා ගන්න. ඔබේ සුනඛයා කියන්නේ ඔබේ පවුලේ සමාජිකයෙක්. ඒ නිසා පොඩි වෙනසක් වුණත් නොසලකා හරින්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.